කොහොමද ඉතින් ඔයාලට උන් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට cooking village with travel subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් ඔබලා set වෙන්න කියලා ආරාධනා කරනවා ඔක්කොලාටම අද වීඩියෝ එකෙන් ගේනවා ගහක් උඩ ඉඳන් ලිපක් හදාගෙන ලිප වත්තු කරගෙන ශනික දෙයක් වෙනවා. ඒ කියන්නේ නූලස් එකක් තමයි ශනික නූලස් එකක් ගහ උඩ ඉඳන් හදන්නේ. බොහොම ලේසි දෙයක් කපන්න කොටන්න බෑ. ඉතින් ඒක වතුර මුට්ටිය රත් වෙන්න දැම්මා. එහෙම නූලස් එක දැම්මා. අදාගෙන කෑවා. චැලෙන්ජ් එකක්. පැය භාගයකින් කරන්න පුළුවන්ද කියලා තමයි බලන්නේ. පළවෙනි වතාවට කරන්නේ. මීට කලින් කරලා නැහැ. ඉතින් හොඳ ගහක් තෝරගත්තා. මේ දෙන්නෙක් ඉන්නවා මේකට. දෙන්නට ඉන්න පුළුවන් විදිහට කොස් ගහක් තමයි තෝරගත්තේ. ඉතින් කොස් ගහ උඩට මේ තියෙන්නේ. එතන තියෙන මේ අස්සේ. ඒකට තමයි නගින්නේ. දැන් වෙලාව 5යි 20යි ඉස්සලා බලද්දී 5යි 21ට විතර 5යි 25ට වැඩේ පටන් ගන්නවා. 6යි 5 වගේ වෙද්දී ඉවර කරන්න බලමු. පැය භාගයෙන් අපිට මේක කරන්න පුළුවන් වේද කියලා. දැන් වෙලාව 5:21යි. අපි වෙලාවනේ ටයිමින් එකක් දාන්නම් කොහොමද කියලා මේ දැන් ගල් හොයාගන්නවා. ගල් ටිකක් හොයාගත්තා. ඔය බල්ලත් ඇවිල්ලා ඉන්නවා. තේවත් මැද්ද ඉන්නේ. වෙනද දකින්න තේවත් තමයි. තේවත් මැද්ද ඉන්නේ. මේ කොස් ගහට තමයි නගින්නේ. අන්න අතෙන් නම් වැඩි උසන්න අඩි 15ක් විතර උසට නගින්න යන්නේ. ඉතින් මේක තමයි මේ හරිය හොඳ තැනකට හොඳ ගහකට තියෙන්නේ අපිට වැඩේ කරගන්න පුළුවන් ගහකට. ඔන්න පළවෙනි පියවර ගහ උඩට නගිනවා. මේ ගහ උඩට තමයි නගින්න තියෙන්නේ. ඉතින් පාතේ නම් අතුත් තියෙන නිසා මේක තෝරගත්තා. ලොකු කට්ටක් කන්න ඕනේ නැහැ. ගල් ටික අරන් නගිනවා ලිප හදා ගන්න. ඔතන ඉන්නවද මන් දෙන්න මේ ටික. අපිට පැය භාගයෙන් වැඩේ කරන්න. බඩි ඉන්න නළුවෙන් කියලා. ඒක තමයි මගල. ඒක තමයි. මොනවද? ඉතින් අපි ඔයගොල්ලෝ කරමු ගාවිද. ඉතින් බලන්න. ඉතින් ඒක ගාන. එයාට බුදල් ගිනි. බුදල් ගාන. අල්ලද. ඔයගොල්ලෝ මේ බුදල් දෙල්. ඉතින් ඒක ගාන. මම තියන්නේ මේක. ඔය ඉන්න පුළුවන්. අමින්ද. මේක ෆෝන් එක ගන්න උඩට. ගහ උඩ ඉන්නේ. තකරම තියාගත්තා. එතන පොඩ්ඩක් වීඩියෝ කරන එක නම් පොඩ්ඩක් අපහසු වෙයි. ඔයාලා සමාවෙන්න. දර ටික දෙන්නද? ඉන්න. අත්ත බලාගෙන. හදා ගන්න. ඊට හරි එහා පැත්තේ පොඩි මේ පොටියක් ගහ ගන්න තියෙනවා. ගල් ටික තියාගමුකෝ. දෙන්නද ගල් ටික? දෙන්න. ගැටයක් ගන්න තියෙනවා. හරි ඔය කදිනෝ ගෑරෙනවා. ඔය බරා තියන්න එපා අතු වලට. ඔන්න ගල් ටිකක් ඇව්වා උඩට. ඔන්න ඔතන තමයි අපි හදන්නේ මේ පොඩ්ඩක් තකරමක් තියලා හදාගත්තා. අපි නැත්තම් බෑනේ. දැන් මම මෙතන මේ දර ටික ගන්න ඉන්නේ මේ දර ටිකත් හරි මාත් යනවා උඩට. අපි මේ ඔන්න ලිප හදාගත්ත තැන මේ මෙච්චර පල්ලෙහාන් ඉන්නේ අඩි 15ක් විතර උස ඉන්නේ. ඉන්දිකානකට තමයි කේස් එක වෙන්නේ. ඉන්දිකානකට තමයි කේස්. ඉන්දිකානට ඕනේ. මේ දරටි කල්ලා දාන්න. ටිකක් අමාරු රාජකාරියක්.
කරන්නේ මේ මගේ හිතේ තිබ්බ අදහසක් තමයි මේක. මම හිතන්නේ කවුරු ගහක් උඩ ඉඳන් මේ විදිහට කරලා ඇති කියලා. ගහක පැලකලන් උයන් කන්න පුළුවන් ගහ උඩ ගහපු අර මැස් එක වගේ නම් උයන් කන්න පුළුවන්. මේක නිකම්ම ගහ උඩ නැගලා උයන් කන එක මීට කලින් කවුරු හරි කරලා තියෙනවා නම් බලන්න ඉතින් මම නම් දැකලා නැහැ මීට කලින්. බලමු තාම උයව්වේ නැහැ. බලමු වැඩේ කරන්න පුළුවන් වෙයිද කියලා. අපේ ලිපපත් වෙනවා. මුට්ටිය තිබ්බා. වතුර ටික දාගන්න යන්නේ. නූලස් පැකට් දෙකක් තියෙනවා. මට පිටෙන්ට පේන්නේ එන්න දෙනවා. ඇති නේ එහෙනම්. ඔව්. ඒ හින්දෙන කයින් කේ ගොඩක් කරා. අන්න ලිප සාර්ථක වුණා ලිපන පැත්තු කිරිල්ල. ලිපපත් වුණා කියන්නේ අනිත් එක අවුලක් නැහැ නේ. මේ දර ටිකත් එහෙන් කොහෙන් හරි ගියා ගන්න. මොකද තියාගන්න ඔකුඩි. මොකද තියන්න වැටෙන්නේ. බෑ ඉතෝ මරි ඩේන්ජර් මිනායි. පොඩ්ඩක් අඟ මිස්සුන ඉත හෙත පොඩ්. මේක මෙතනින් එල්ල ගන්න මෙහෙම. දැන් වතුර උත්තුනා නම් අරක දැම්ම කලම් කරා විනාශයි. මේක දානවා. ඔකට ඉවරයි වැඩි. ඉපත් හොඳට පත් තියෙනවනේ. වැටෙනවනේ. ඕකෙන් අල්ලන්න ගිහලා ෆෝන් එක වැටුණා ෆෝන් එක විව අතේ කෑල්ල මේ. ඔව් ෆෝන් එක පරිස්සම් කරගන්න ඕන. අපි පරිස්සම් වෙන්න ඕන. එල්ලම දාන්න. මේ සෙල්ලමක් නෑ මේ වැටුනොත් මේ. ඔකට ඉතින් මෙහෙම පෙන්වන්නට මේ ටිකක් උඩින් ඉන්නේ අඩි 15ක් විතර උඩින් ඉන්නේ අපි කොහොමද? කොස් ගහක් උඩ ඉන්නේ ඉතින් කොස් නෑ මේ දවස්වල. තාම වතුර රත් වෙලා නෑ. එහෙම වුණොත් ඉතින් කරන්න දෙයක් නෑ ඉතින්. කමන්න උත්සාහය කරානේ. බලමු අපි වැඩේ ඉවරෙන්ට කියලා දෙයියන්ගේ පිටේ ලස්සන වීඩියෝ එකක් දාන්න. රත් වෙලා වතුර. කයින් තෝරා. මං හිතන්නේ මේකට මේ පෑ භාගේ නම් මදි වෙන සීන් එකක් තියෙන්නේ. මොකද මේ දැනටම 5යි 41යි වෙලාව. අපි මේ 5යි 21ටනේ පටන් ගත්තේ. ඒතකොට දැනට විනාඩි 20ක් ගිහිල්ලා තියෙනවා. ඒතකොට තව විනාඩි 10යි තියෙන්නේ. ඉතින් වතුර එක රත් වෙලත් නෑ තව. මාදී ඉතින් නූලස් එකක් අතර බෑග් එකේ. ඔක තැම්බෙන්නත් විනාඩි 5ක් විතර යනවා. ඉතින් ඒ කාලත් එක්ක කරලා බලද්දී පෑ භාගෙන් කරන්න බැරි වැඩක්. කොහොම හරි අපි වැඩේ කරනවා ගහ උඩ. ඕනේ මේ මේවා තමයි ලොකුනම කොස් වෙන්නේ. පනවමද. පොලොස් ගැට. පොලොස් ගැට ඊළඟට පොලොස් වෙනවා. ඊළඟට කොස් වෙනවා. ඊළඟට වැල වෙනවා එක්ක වරක වෙනවා. දැන් නම් මං හිතන්නේ නූලස් එක දාන්න පුළුවන් තත්ත්වයට ඇවිල්ලා තියෙන වතුර. පොඩ්ඩක් අල්ලලා බලන්න. රත් වෙලා නම් ඇති. රත් වෙලානේ? එහෙනම් නූලස් එක දාමුද කඩලා? හරි අපි මේ මම තුරන්නකම් වගේ ඉන්නේ බෝල මත වෙනකම්. ඔන්නම ටික අර බෝල රත් වෙනවා. එහෙනම් ගන්න නූලස් පැකට් එක අරගෙන. අපි නූලස් පැකට් එක ඇවිල්ලා මේ කොච්චි නෙවෙයි මේ 9 මිරිස් සැරට තියෙන නූලස් පැකට් එකක් ගත්තේ. බලමු මේ ඇත්තටම සැරෙක නැද්ද? එක එක වර්ගේ ඒවා තියෙනවනේ. මට බලාගෙන මේක තමයි මේ
ලව් කරන්න අමාරුයි ගහක් උඩ ඉන්නේ. එක අතකින් ෆෝන් එක අනිත් අතින් නූල. ආ හන්දක් තියාගන්න පැත්තකින්. මේ නූලස් එක දාන්න යන්නේ ගහ උඩ ඉන්නේ. නූලස් එක දාන්න යන්නේ දාන්න. නූලස් එක දාන්න යන්නේ ඔකට ඉත පේනවද දන්නේ නැහැ. මම දන්නේ පේනවද දැන් නූලස් එක දාන්න යන්නේ. ශනික නූලස් එකක්. 9mm එක ගෙනාවේ. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආරාධනා කරනවා. හැමෝටම පේනවනේ අපේ තොප්පිය. මොකද්ද මේ? මොකද්ද මේ කොලේ? දාන්නකෝ බලන්න. මම නම් දන්නේ නැහැ. දෙකම දානවා අපි. මෙතන දෙන්නෙට බැරි නිසා මම මෙතන ඉන්නේ. මෙයා මෙතන ඉන්නේ. ඉතින් මේකක් තෝරගත්තේ කෙලින් පැකට් එක කැඩුවා දැම්ම තැඹුවා කෑවා. මොකද අනිත් ඒවා ගෙනා නම් හොදන්න ඕන පොල් ගන්න ඕන. ඉතින් ඔය අත්ත බලාගෙන මේ පේනවනේ ඉන්න අත්ත. මම නම් සේෆ්ටි. එතන සේෆ්ටි නෑ ඒකයි. රැහියෝ කෑ ගන්නවා ඔයාලා වෙලාව හිතා ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් 5:00 වුණාට පස්සේ නෝ රැහියෝ කෑ ගහන්නේ. ටික කට්ටිය වෙලාව හිතා ගන්න පුළුවන්. ඔන්න විනූලස් එකක් දාගත්තා. ඔන්න ඔහම තමයි ලිප හදාගත්තේ. අපි කොළ දෙකක් දාමුද ලිප ඇතුළටම. තෝර කැලේ පොලිසියෙන් කොලයක් ගන්න නැහැ නේ මේ කැලවල වල. පිරිසිදුවට තියෙනවා. ඉතින් මේවා මේ විනාශ කරන්නත් හොඳ නැහැ. තනින් තන දාලා ගිහිල්ලා. හොඳයි ඒකත් එහෙම දාමු. කොහොම ඔබන් නෝ ගින්දර එවිලෙනවා. බැලස් නෑ යාළුවෝ මෙතන හරි අමාරුයි ඉන්න. මේ පේනවනේ මේ මිස්සුනොත් පල්ලෙහ. මාර කට්ටක් කන්න. ඉතින් මේ වීඩියෝ එකට අනිවාර්යෙන් සපෝට් එකක් දෙන්න කියලා ඉතින් ඔයගොල්ලෝගෙන් ඉල්ලනවා. වැඩිපුරම කට්ටක් කාලා කරන වීඩියෝ එක. රිස්ක් එකක් අරගෙන. මොකද මේකේ තියෙන මේක දැන් මේ සාමාන්‍යයෙන් මේ පේනවනේ මේ හුළඟ මේ හුළඟක් හරියට හුළඟක් ආවොත් එහෙම ටකරමත් එක්ක යනවා. එතකොට නූලස් එක හැලෙනවා බිමට. සමහරවිට අපිව පිට් වෙන්න පුළුවන්. අන්න ඒකයි මේකේ තියෙන ඩේන්ජර්කම. ඒක නිසාම තමයි මේක තෝරගත්තේ. මෙහෙම කරමු කියලා. ඔවත් ඕන මෙව්වත් දාන්න පුළුවන්. ගහෙම තියෙනවා දර. අපිට ඉතින් දර වුණාවත් නැහැ මේ ගහෙම තියෙන දර මේ. ඉදිරච්චි කෝටු කෑලි තියෙන්නේ. මම කොහොමද බිමට හැලෙන්නේ නෙවෙන්නේ. මම බිමට හැලුණාමනේ දර වෙන්නේ. මොකක්ද දාන්න පුළුවන්. මේ පේන හුළඟ නිසා තමයි මේ ගිනි දලිය එහාට මෙහාට යන්නේ. ආය අපි දාන වීඩියෝ එකක් කනත්තක ඉඳන් ඒකක් බලන්න එකපාරක් අපි ඒක වීඩියෝ කරා නේ කනත්තක ගිහිල්ලා. ඔව්. මෙතන සොහොන් පිටිනෙට ගිහිල්ලා රෑ මහා රෑ 12ට අපි වීඩියෝ කරා වුණාට ඊට පහුවදා මගේ ෆෝන් එක කැඩුනා. කැඩුනා කියන්නේ මේ Gmail හිටන් ඔක්කොම නැතිලා ගියා. මගේ වැරද්දෙන් ඒක. ඊට පස්සේ ඉතින් ඔය ෆොටෝ ඔක්කොම ෆෝන් එක රීසෙට් වුණා. ඊට පස්සේ
නැවත Gmail එක ගත්තේ අනිත් ෆෝන් එකේ තියෙන හින්දා එකෙන් තමයි ඔය Gmail එක හදාගත්තේ. ඊට පස්සේ තමයි නැත්නම් YouTube channel එක පවා නැතිලා ගියා. මේ බලන්න දැන් මේ වැඩි මේ කරන්න පා මේ වතුර ටික හිඳිලාද? මට ඔතෙන්ට එන්න බෑ මෙතන. ඒකයි දෙන්න ඔතෙන්ට ආවොත් මම මේ එළම අත්තර ඔය අත්තර මම අඩිය තිබ්බොත් එපා කොහොමින්ද? අවුලන්නේ කොහොමින්ද? මොකද මට මෙතෙන්ට මේ ඉවරෙන්ට ඔල්ල පේනවානේ. තැම්බිලා ඇත්තේ ඔන්න අපි අනිත් අර පැකට් රසකාරකද අපි කන්නේ නැහැ නූලස් නම් මම නම් කන්නේම නැහැ. වීඩියෝ එකට ගෙනාවේ. පැණි එක දාන්න. ඈ පැණි එකක් දාන්න ඕක ඔයිල් එකනේ. ඔව්. මොකක්ද නැහැ. මේවා දැන් ඈත කන්දට පේනවද දන්නේ නැහැ නේ ගස් උඩ ඉඳන් කරන්නේ. පේන්නේ නැති නේ. පේන්නේ. දෙකම දැම්මා. ඔව්. පැණි එක දාන්න තියෙන්නේ. පැණි දෙකක් තියෙනවා. ඔව් ඔව්. පැණි නෙමෙයි ඔයි තෙල්ල. මම ඔන්න අපි නූලස් එක හදාගත්තා. අපි හදාගත්තා. තා පැකට් එකක් තිබ්බ ඒකක් දැම්මා. දැන් කන්න තමයි තියෙන්නේ. ඉස්සරෝ මන් ටිකක් කන්න අතින්ම කමුනේ. ඔව් ඉතින් දැන් මොකෙන්ද කන්නේ? හන්ද නෑ. අතින් ගේ මෙන්න මේ ගහෙන්ම හැන්දකුත් හදාගත්තා. ඉතින් අපි අදපු නූලස් එක දැන් බලමු රහ බලමු ඔන්න අපේ වැඩේ සාර්ථකයි. රහ නම් බලන්න දෙයක් නැහැ. දැන් කන්න තමයි යන්නේ. හැබැයි සරයි. මේ නූලස් එක කන්න පුළුවන්. ඩයබටිස් නේ. පිටංග වලට බෙදලා කන්න දියන්නේ නැහැ. මෙහෙම කනවා. කන්න. දාන්න තියෙන්නේ. සරයිනේ. ඉතින් ගොඩක් රෑ වුණා. හරියටම මේක ඉවරෙන්ට 5:20කට පටන් ගත්තේ. දැන් 6යි වෙලාව. විනාඩි 10ක් පරක් වෙලා. දැන් අපි යන්නේ දැන් කාලා ඉවරයි. තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් සුබ දවසක් ඔක්කොලන්න. ඉතින් ආයෙත් ළඟදිම වීඩියෝ එකකින් හම්බ වෙමු. channel එක subscribe කරන්න මතක ඇතුව.